ආයිබෝවන් යාළුවනේ මේ ඔයාලා දකින්නේ මාදලක් අදින විදිහ. මේ තලේමන්නාර දීවරයෝ වගේක්. මෙයාලගේ ඉතින් රස්සාව තමයි මාළු අල්ලන විදිහ. දිට්ටා සුළි ගුණාටුවෙන් පස්සේ මුහුද හරිම නිස්කලංකව තියෙනවා. මේ ඇවිල්ලා දෙවෙනිදා දෙසැම්බර් 2 වෙනිදා මාදල දාන්නේ. බලන්න කොච්චර වතුර නිස්කලංක තියෙනවද කියලා. බලමු අපු මෙයාලට කොහොමද අද මාළු ඇස්සන්න ලැබෙන්නේ කියලා. සති දෙකකට විතර පස්සේ තමයි මෙයාලා මේ ඇවිල්ලා මේක දැම්මේ මාදල. නැත්තම් අර වාරකම් කියලා රැල්ල වැඩියෙන් තියෙනවනේ. ඒ දවස් වලට ඇවිල්ලා මෙයාලා මේ මාදල් දාන්නේ. සති ගානකට පස්සේ කුණාටුවෙන් පස්සේ දාන පළවෙනි දවස. මෙයාලට ඉතින් මේ හැරි ගොඩක් හම්බෙන්නේ පරාමාළු. පරාමාළු තමයි ගොඩක් මෙහෙට ගොඩක් කට්ටියට මේ කට්ටියට අහුවෙන්නේ. බලමු අද කවුද ඉන්නේ කියලා මාළු ගොඩක්. වෙන වෙලාවට මෙයාට අහු වෙනවා ගල් මාළු කියන්නේ. ගල් මාළු අහු වෙනවා. තව මාළු වර්ගයක් ඉන්නවා අපි එහෙම උගේ නම හරියටම දන්නේ නැහැ. එක්ස්පෝර්ට් කරන මාළුවෙක් කියලා. එයාලා කියනවා කිලෝ එකක් 5000ට විතර දෙන්න පුළුවන් කියලා. ඉතින් බලමු අද කොහොමද මෙයාලට හම්බෙලා තියෙන මාළු කියලා. වෙනදාට ඒ එක්ස්පෝර්ට් කරන මාළු හම්බ වෙනවා කිලෝ 100 200 විතර. කිලෝ එකක් 5000 කියන්නේ එතකොට එයාලගේ දැල් පාරුව පාඩු නෑ. මේක සාමාන්‍ය කිලෝමීටර් 3ක් විතර බෝට්ටුව ගිහලා වටේෙන් දාලා ඔය ට්‍රැක්ටර් වලින් තමයි දෙන්නේ ඔය පේන. අද මාළු අස්සන්න අඩුයි වගේ. බලමු කොහොමද කියලා. හොඩි හෙලේ කී ඇදගෙන ඉන්නේ. දැල් පාරුව පේන විදිහට නම් පාඩුයි වගේ. මොකද මෙතන මිනිස්ත්‍රමේ ඉන්නවා කොහරි 20ක් 25ක් විතර තව වටේටත් ඉන්නවනේ. ඔය ඉන්නේ අද පොඩි මාළු සෙට් එකක් අහුවෙලා තියෙන්නේ. අද ලොකු අස්සන්නක් ඇදිලා නැහැ. පළවෙනි දවසේ ඉඳ වෙන්න. කොහොම ඇදගෙන ගිහිල්ලා ඒ කට්ටිය ලියන්නේ. දැල් ටික ඔතලා එහෙම තමයි ලියන්නේ. දැන් කොහොම ඇදලා දානවා වතුර බේරෙන්න. බලනවා මාළු අස්සන්න ඉන්නවද කියලා. මේකේ අවසානයේ තියෙනවා මෙයාලගේ වටින් ගහන දැල් සහ ඕකට අහු වෙලා හිටපු වටිනාම එයාලට වටිනාම සත්තු කියන්නේ මත්ස්‍ය වර්ග. බලමු අපි අවසානයේ මොකද ඉන්නේ කියලා. පේනවනේ කොක්කු ඇවිල්ලා චූටි බලමු. මේ තමයි අර ඒ දැලට වටින් ගහනවනේ තව දැල් වගේක්. මේ මාදලෙන් පනින මාළු අහු වෙන මාළු. මාදලට වැඩිය මේ මාළු ටික ඉන්නවා මෙතන. බලන්න. තව ඒ වටින්ම ගහන දැලක් තමයි මේ දැලට අහු වෙලා තියෙන බලන්නකො වෙනම සත්තු జాතියක්. මුං අහු වෙන එක හොඳයි. මේ තමයි අර කකුලෝ జాතියක්. මේක අර ලෝකල් මාකට් එකේ රුපියල් 1800 විතර මෙයා විකුණනවලු.